ඔයාගේ කොණ්ඩේ එක පාරටම හුඟක් ගැලවෙන්න පටන් අරන්ද. නැත්තං සමේ තියෙන ස්වාභාවික ග්ලෝ එක නැති වෙලා නියපොතු කැඩෙන ප්‍රශ්නයට තාමත් හරියන විසඳුමක් හම්බුනේ නැද්ද? ගොඩක් දෙනෙක් රූපලාවන්‍ය නිෂ්පාදන පිටතින් ගෑවට ඇත්තටම අපේ සම සහ හිසකෙස් ලස්සන වෙන්න නම් පෝෂණය ලැබෙන්න ඕනේ සිරුර ඇතුළෙන්මයි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ UK වල නම්බර් 1 බියුටි බ්‍රෑන්ඩ් එකක් වෙන ලංකාවෙත් ගොඩක් අය අතර ජනප්‍රිය පර්ෆෙක්ටිල් ඔරිජිනල් කියන ට්‍රිපල් ඇක්ටිව් සප්ලිමන්ට් එක ගැන. මේකෙන් ඇත්තටම සම සහ කොණ්ඩේ ලස්සන වෙනවද? මාත්‍රාව කොහොමද? එක පාරටම සුදු වෙනවා කියන කතාව ඇත්තක්ද? වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න හැමදේම පැහැදිලිව කතා කරමු. ඖෂධයේ ක්‍රියාකාරීත්වය සමේ නම්‍යශීලී භාවය සහ දීප්තිය පවත්වා ගැනීම. කෙස් කලඹ හිසකේස් ගැලවී යාම පාලනය කර ශක්තිමත් කිරීම. නියපොතු කැඩෙන සුළු නියපොතු ශක්තිමත් කිරීම. ප්‍රධාන සංඝටක සහ ඒවායේ කාර්යභාරය. බයෝටින්, විටමින් B7, සින්ක් ඇන්ඩ් සෙලේනියම්. හිසකෙස් මූලයන් ශක්තිමත් කර කෙස් යාම නතර කිරීමට සහ නියපොතු ශක්තිමත් කිරීමට උපකාරී වේ. විටමින් C ඇන්ඩ් කොලජන් සපෝට්. සමේ කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරයි. සම එල්ලා වැටීම පාලනය කර ඉලාස්ටිසිටි එක ආරක්ෂා කරයි. රිබෝෆ්ලෙවින්, B2, නයසින්, B3 ඇන්ඩ් විටමින් E. සමේ සෛල ඔක්සිකාරක හානියෙන් ඔක්සිඩේටිව් ඩැමේජ්, සන් ඩැමේජින් ආරක්ෂා කරයි. ඇන්ටිඔක්සිඩන්ට් ඉෆෙක්ට්. ග්‍රේප් සීඩ් එක්ස්ට්‍රැක්ට් ඇන්ඩ් නැචරල් කැරොටිනොයිඩ්ස්. සමේ පැහැපත් බව සහ සමට ස්වාභාවික ග්ලොසි ග්ලෝ එකක් ලබා දීමට ක්‍රියා කරයි. අයන්, අයෝඩීන් ඇන්ඩ් කොපර්. හිසකෙස්වල ස්වාභාවික වර්ණය පවත්වා ගැනීමටත් රුධිර සංසරණය හොඳින් පවත්වාගෙන යාමටත් උපකාරී වේ. භාවිතා කරන ආකාරය සහ මාත්‍රාව. මාත්‍රාව දිනකට එක් පෙත්තක් 1 ටැබ්ලට් ඩේලි පමණි. පාවිච්චි කරන්නේ කෙසේද? ප්‍රධාන වේලාවක උදෑසන හෝ දහවල්. ආහාර වේලක් ගන්නා අතරතුර හෝ ආහාරගත් වහාම වතුර වීදුරුවක් සමග ගිල දමන්න. වැදගත්. හිස් බඩ නොගත යුතුය. බඩේ දැවිල්ල හෝ වමනය ගතිය ඇතිවිය හැක. තේ, කෝපී සමග ගැනීමෙන් වළකින්න. එවිට විටමින් උරා ගැනීම අඩුවේ. මිත්‍යා මත සහ ඇත්ත. සුදු වෙනවාද? පර්ෆෙක්ටිල් පෙතිබීපුවාම එකපාරටම සුදු වෙනවාද? නැත. මෙය ස්කින් බ්ලීචිං හෝ ග්ලූටථයෝන් ඉන්ජෙක්ෂන් එකක් නොවේ. මෙය කරන්නේ සම ඇතුළත සිට පෝෂණය කර හයිපර්පිග්මන්ටේෂන් පාලනය කිරීම සහ සමේ ස්වාභාවික පැහැපත් ග්ලෝ එකක් ලබා දීමයි. සාමාන්‍ය අතුරු ආබාධ අඩුවෙන් සිදුවන. හිස් බඩ ගතහොත් බඩේ අමාරුව, ඔක්කාරය හෝ වමනය ගතිය. මුත්‍රා තද කහ පැහැවීම විටමින් B කාණ්ඩය නිසා සිදුවන සාමාන්‍ය දෙයකි. විශේෂ අවධානය යොමු කළ යුතු කරුණු. ගැබිනි මව්වරුන් සහ කිරිදෙන මව්වරුන් වෛද්‍ය උපදෙස් මත පමණක් ලබාගත යුතුය. වෙනත් මල්ටිවිටමින් සප්ලිමන්ට් සමග එකවර ගැනීමෙන් වළකින්න. ඕවර්ඩෝස් වීම වැළැක්වීමට. ඉතින් පර්ෆෙක්ටිල් ඔරිජිනල් ගැන ඔයාලට තිබ්බ හැම ප්‍රශ්නයකටම අද පැහැදිලි උත්තරයක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. ඔයාලත් මේ සප්ලිමන්ට් එක පාවිච්චි කරලා තියෙනවා නම් ඔයාලගේ එක්ස්පීරියන්ස් එක පල්ලෙහා කමෙන්ට් එකකින් දාගෙන යන්න අමතක කරන්න එපා. වීඩියෝ එක වටිනවා කියලා හිතුණා නම් ලයික් කරන්න, යාළුවෝ අතරේ ෂෙයා කරන්න. මෙන්න මේ වගේ සෞඛ්‍ය තොරතුරු නිවැරදිව දැනගන්න අපේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. තවත් වටිනා වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. හැමෝටම
හැමෝටම සුබ දවසක්. මෙම ඖෂධය සහ වෙනත් සියලුම ඖෂධ භාවිතා කිරීමේදී මීළඟ උපදෙස් අනුගමනය කරන්න. අවසාන වැදගත් උපදෙස්. මත්පැන්, ඇල්කොහෝල් සමග ඖෂධ ලබා ගන්න එපා. වෛද්‍ය උපදෙස් නැතිව ඖෂධ භාවිතා කරන්න එපා. විනෝදනාත්මක ලෙස කිසිම ඖෂධයක් භාවිතා කරන්න එපා. මෙය සාමාන්‍ය දෙනුම සඳහා පමණි. සෑම මොහොතකම වෛද්‍ය උපදෙස් පිළිපදින්න. කාමර උෂ්ණත්වය සෙල්සියස් අංශක 20න් සෙල්සියස් අංශක 30 දක්වා. සෑම මොහොතකම ඖෂධ නියමිත ලෙස ස්ථානගත කරන්න. ඖෂධ භාවිතයේදී වඩාත් සැලකිලිමත් වන්න. කුඩා ළමුන්ගෙන් ඖෂධ දුරස් කර තබන්න. ඔබට මෙම වීඩියෝව වැදගත් වුණා නම් ලයික් කරන්න. තවත් මෙවැනි සෞඛ්‍ය දැනුම ලබා ගන්න channel එක subscribe කරන්න. ඔබේ යාළුවන්ටත් මේ දැනුම ලබා ගන්න share කරන්න. ඊළඟ සෞඛ්‍ය වීඩියෝවෙන් හමුවෙමු. ඔබට නිරෝගී ජීවිතයක්. සුබ දවසක්.